මුතු බකාර විදිහේ මුහ හදලා තින් නායකාරෝ. අපිට සමාව වෙන්න. අම්මේ මට පරක්කුයි අම්මේ. පොඩ්ඩක් උන්ටා කාලපලේ අම්මා බඩගින්නේ යන්නේ නැතුව. බඩ පිරෙන කාපා. අම්මේ අම්මට බත් නෑනේ අම්මේ. මට ඇති අම්මේ. මට බඩගින්නක් නෑ මයි පුතේ. උඹ බඩ පිරෙන කාලපලයා. සරණයි වගේ පුතේ. අත්නත්තරේ පිටිටයි උඹට පරිස්සමින් ගිහින් වරෙමු. ඇසට හදන්නට කඳුලැලි දුන් ඔබ ලතැවොල් දරනා දිරිය ලබා දුනි ඒ දිරියෙන් ලොව ජය ලබනා විට මා සිප ගන්නට ඔබ මා ළඟ නැත අම්මා ගස් කට්ටිය නම් කපල ඉවරයි මහත්තයෝ. පඩියෙන් කපාගෙන කීයක් හරි ගන්න පුළුවන්ද බලන්නයි ආවේ. මොටෝ ඉඩක් කපන්න ඕනද බං? සල්ලි ගන්න කොච්චර ක්‍රමතියි? බං බෙහෙඩ. පඩියෙන් කපා ගන්න කීයක් හරි දුන්නා නම් තමයි මහත්තයෝ හොඳ. ඊට ඒක මම වර නැත්තම් මාසේ අන්තිම දෙනකොට සල්ලි ගන්න. දැන් ඵලයක්. අනේ එහෙම කරන්න එපා මහත්තයෝ. අරයන් මං කිව්වම වදයක් වෙන්නේ නැතුව Mana? Sonda polisi. Dan me meta ada polisi ni. Mutu bakar vidiye muh hadලා තින් නායකාරෝ. මේ තත්ත්වය ඉල මම මෙතන දොර වැහුම දහලා එක හිතා තොපිගේ හොල්කම් කරන හැමදාම. ඉදුවා විදිය තොපි හදලා දී. රාකාර හතේ නම් මෙතන මුතු මහත්තයෝ. අනේ මුතු මහත්තයෝ. මුතු මහත්තයෝ. අනේ මුතු මහත්තයෝ මගේ දරුවට ගහන්න එපා. යකෝ මේ දොර වහපු ඩිංගන හොල්කම් කරන දරුවෝ. අනේ සමාව වෙන්න මහත්තයෝ. මගේ දරුවෝ හොරෙක් නෙමෙයි. මම කවදාවත් හොරකම් කරලා නැහැ. හොරක් නෑ මේ මොකද්ද? මෙතන දොර වහ ඩිංගයක් අතෙන් දෙකේ ගිය විතරයි. ඒ ඩිංගට බෝකේ දියගත්තා. අනේ මහත්තයෝ අපිට සමාව වෙන්න. මේ නොදරුව වෙනුවෙන් මට සමාව දෙන්න මහත්තයෝ. මම කවදාවත් හොරකම් කරලා නැහැ. ඇයි මුතු පුතේ උඹ අද විතරක් ඔය හොරකමක් කරේ? මම ඔබට කියලා තියෙනව නේද? ඇයි මගේ පුතේ උඹේම කළේ? අම්මා කිව්වනේ අම්මා පොලොත් නැතේ පතුත් නැතේ කියලා. මං කියලා තියෙනවද අපිට කොච්චර කඩ නැති වුණත් උඹට අනුන්ගේ දේවල් හොරකම් කරන්න කියලා. උඹ කවදාවත් අනුන්ගේ දේවල් හොරකම් කරපු ළමෙක් නෙමෙයි නේ පුතේ. මං හොරකම් කරේ නෑ අම්මේ. පාර වැටිලා තිබ්බ නිසා මං අවලං කරා. පාරේ වැටිලා තිබුණේ සිල්ව මහත්තයාගේ ගෙදර පොල් ගහේ පොල් නේ පුතේ. ඒව අපිට අයිති නෑ. ඔහේ වැටිලා තිබුණත් අනුන්ගේ දේවල් අරගෙන ඉන්න එපා ඊට පස්සේ. මම ඔබට හැමදාම හොඳ නරක කියලා දෙනවා. මට පුළුවන් දුඹ එකගේ කුටි කඩව බලාගෙන ඉන්න. ආයි කවදාවත් කොච්චර නැති වුණත් අපිට අපි බඩගින්නේ හැමතේ මැරිලා ගියත් ඔබේ මෙන්න මේ අනුන්ගේ දේවල් ගන්න.
තමයි මගේ රත්තරන් අම්මා. අම්මා මට කියලා දීලා තින්නේ ඔච්චර කන්න නැතත් කවදාවත් අනුන්ගේ දේවල් හොරෙන් කරන් ඉවත් වෙන්න එපා. බලන්නකෝ මේක මුකුත් අඩුද කියලා. මම ওই පර්ස් එක අහුල්ලේ පාලමුඩදී. මට මතක් වුණා අම්මා කියපු දේ. ඒක හින්දා මට ඕන වුණා මේකේ සැබෑ අයිතිකාරය හොයලා මේක බාර දෙන්න. ඒක මුත් අඩු නෑ මචං. මේ කාර්ය කවුරුත් කරන්න උදව්වක් කරලා අම්මා